බලන්න කොළඹට ආවම කොළඹ පාකින් කරාට පස්සේ නොයෙකුත් ප්‍රශ්නනේ ටිකට් ගන්න අරකයි මේක සමහර මිනිස්සු දැනුවතුත් නැහැ සමහරක් අය මන් දන්නේ නැහැ. කියන්නේ පොය දවස් ටිකට් කරන්න බැරි නම් බෑ. එක්කෝ යුනිෆෝම් නැතුව ඇවිල්ලා ටිකට් කරන්න බැරි නම් බෑ. හරිද? එතකොට එහෙම ඇවිල්ලා ටිකට් එකක් ගන්න අරගෙන කමන්න රුපියල් 100 නේ දැනෙන්නේ නැහනේ. අරකයි මේක රුපියල් 20 නේ දැනෙන්නේ නැහනේ ගාලා ඉන්න පුළුවන්. නමුත් බෑ. නීතියක් තියෙනවා නම් එහෙම කරන්න බෑ. නිවාඩු දවස්වල පොය දවස්වල එක්ක මොකක් හරි හේතුවක් මත ඒ ටිකට් කඩන්න බෑ කියලා කියනවා නම් ඒ දවස්වල ටිකට් කඩන්න බෑ. දැන් මේක දැන් කොළඹ මහනගර සභාවට හරි එහෙම දැනුවත් කරාම ඒගොල්ලෝ කියන්නේ මේක කරන්නේ කොන්ට්‍රැක්ට් කට්ටියක්ලු කියන්නේ පිටින් ඇවිල්ලා තමයි පිට සර්විස් එකක් තමයි ඔය දෙන්නේ. ඉතින් එහෙම බැලුවොත් ඒක ප්‍රයිවට් නේ. එතකොට ඒ ප්‍රොසෙස් එකක් ඇති මොකක් හරි යුනිෆෝම් ඇඳලා ඉන්න ඕන. ඒ වගේ තමයි මේ වගේ ටිකට් එකක් මේ විදිහට තමයි මේ ප්‍රයිස් එකට තමයි මේ ටයිම් එකට තමයි යන්න ඕනි කියන එක තියෙනවා. එතකොට අපි හිතමු වන් යුනිෆෝම් ඇඳන් එන්නෙත් නැතුව අර ටිකට් ඇවිල්ලා ෆොටෝකොපි ගහලා මොකක් කර හොරම් මගඩියකට ඇවිල්ලා ටිකට් බෙදනවා සල්ලි ගන්නවා නම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේකට මොකක් හරි හොඳ සිස්ටම් එකක් මොකක් හරි වැඩපිළිවෙලක් මේකට තියෙන්න ඕනේ. ඉතින් මේක ඉතින් හොඳ කියන්නේ මේ මෙහෙම සල්ලි එකතු කරන්න එහෙම බෑනේ. අපිට දැනෙන්නේ නැහැ 20ක් දැනෙන්නේ 100ක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක නීතියට පටහැනි. මොකද ඒක එහෙම කරන්න මිනිස්සුන් එහෙම සල්ලි ගන්න බෑ. පොඩි මුදලක් වුණත්. ඉතින් බලමු අපි මේකට ඉස්සරහට මොකක් හරි සිස්ටම් එකක් මේකට ආවොත් හොඳයි. ඒ කියන්නේ මේ මම කියන්නේ වංචාකාරයන්ට මේක රජදහනි කරන්න හොරෙන්වත් බැරි වෙන විදිහට සිස්ටම් එකක් එන්න ඕනි. ඒ වගේ තමයි අපේ අයත් දැනුවත් වෙන්න ඕනි නේද? කොච්චර කිව්වත් අපේ අයත් දැනුවත් වෙන්න ඕනි. අපේ අයත් ඇවිල්ලා පොය දවසට හරි යුනිෆෝම් නැතුව හරි ටිකට් කඩන්න ඇවිල්ලා ඒකට සල්ලි දෙනවා නම් ඉතින් හිතන්නකො වැඩක් නැහනේ. කොච්චර කිව්වත් ඒක අපේ අයගේ දැනුවත් වීම තියෙන්න ඕනි. මොන දේ තිබ්බත් මොලේ පොඩ්ඩක් ඒ තැන් වලට පාවිච්චි ගන්න. එතකොට පුළුවන් මේවා නැති කරලා දාන්න. ජය වේවා.